සුබම සුබ අලුත් අවුරුද්දක් ඔයාලා කට්ටියටම වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් welcome again අද දවසේ අපේ අලුත්ම YouTube vlog එකට. මේ vlog එකේ විශේෂත්වය තමයි මගේ ජීවිතේ පළවෙනිම වතාවට තමයි මම මේ සිංහල අවුරුද්ද ලංකාවේ ගත කරන්නේ. ඉතින් බලන්නකෝ අපිත් එකතු වෙලා මේ මිනි vlog එකේ අවුරුදු අපි කොහොමද සැමරුවේ කියලා. Rabanak na ni Maya Deyo. Aurudu Subaveva. Aurudu Subaveva. Aurudu Subaveva. Aurudu Subaveva. Ngata muttata siyata ngakita. Ammata tata mahapata. Ayara kara nangira malita. Nandata. Mamata. Unchita bapata. Nanna massinata. Elilata bedalata. Atarakone hindi nalo vetiyan aurudu ka palla. Yana dayak nati unta tela satutin windapalla. Annehema. Aurudu Subaveva. Satutin windapalla. Hina havayitireva. Aurudu Subaveva. ගෙදරක කරන්න ඕන චාරිත්‍ර අවුරුද්දට ගන්නන එකත් ඔක්කොම ටික ඉවර වුණාට පස්සේ අපි කට්ටියම එකතු වෙලා ගියා රජිත්ලා ෆැමිලි ගැදරින් එකට. ඉතින් අපි රටේ ඉඳන් ඇවිල්ලා අපිටත් මේ වගේ ලස්සන ෆැමිලි අවුරුදු උත්සවයකට සහභාගී වෙන්න පුළුවන් වෙච්ච එකට හරිම සතුටුයි. ඒ වගේම අපි ගොඩාක් ස්තුතිවන්ත වෙනවා මගේ සහ දිලන්ගේ කියාගේ පළවෙනි ලංකාවේ අවුරුදු කාලෙට හිටපු chance එකට මේ වගේ ලස්සන අවස්ථාවක් ලැබෙච්ච එකට. රජිත්ලා පවුලේ කට්ටියත් එක්ක එකතු වෙලා ඉන්නකොට ඉතින් මට සෑහෙන්න තේරුණා ෆීල් වුණා අවුරුදු වයිබ් එක කියන්නේ මොකක්ද කියලා. පොඩි ළමයි සහ ලොකු කට්ටිය කොච්චර සතුටින් ඉන්නවද කියලා බලන්නකෝ. මට ඉතින් ඒ වගේම ගොඩාක් සතුටුයි අපේ දිලන් පුතාටත් ෆැමිලි එකේ කට්ටියත් එක්කම මේ තරම් බොන්ඩ් එකක් හදාගන්න පුළුවන් වෙච්ච එකට. මේ වගේ පුංචි සුන්දර මතකයන් තමයි මම හිතන විදිහට අපේ ලොකු කාලේ වෙනකන් හිතේ රැඳිලා තියෙන්නේ නේද? මගේ ජීවිතයේ පළවෙනි වතාවට ලංකාවේ අවුරුදු සෙලිබ්‍රේට් කරා වගේම පළවෙනි වතාවට තමයි මේ වගේ ලුංගි එකක් ඇඳගෙන ලස්සන අවුට්ෆිට් එකක් ඇඳන් හිටි බලන්නකෝ. ඉතින් අවුරුදු උත්සවයක් කියන්නේ අනිවාර්යයෙන්ම හොඳ ගේම්ස් තියෙනවනේ. පළවෙනි තරගෙන් කවුද දිනුවේ කියලා ඔයාලට හිතාගන්න පුළුවන්ද පොඩි ළමයින්ගෙන්? අපේ දිලන්. ඔව්. මමත් කොහොම හරි තරග දෙකක් දිනුවා. හිතාගන්න පුළුවන්ද? බනිස් කෑමයි සහ සිකල් චෙයර්ස් ගේම් එක. ඉතින් මේ විදිහට තරඟ ටික ඉවර කරලා දිනපු හැමෝටම පුංචි ලස්සන තෑගිත් අන්තිමට හම්බ වුණා. අවුරුදු උස්සේ ඉතින් අන්තිමට ඉවර වුණේ මේ වගේ ලස්සන ෆයර්වර්ක් එකකින්. ඔයාලටත් ඉතින් ආයෙසරයක් ගොඩක් ස්තුතියි අපේ වීඩියෝස් බලනවට. ආයෙමත් ඒ වගේම අපි ප්‍රාර්ථනා කරන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා.